ගොඩක් අය කැමති කෑම වේලට ටිකක් සැර දෙයක් එකතු කරගන්න. ටිකක් සැරට වෙනස්ම විදිහකට හදපු සැලඩ් එකක් මේක. බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මම මෙතන වම්බටු ගෙඩි දෙකක් අරගෙන තියෙනවා. ඒක ලොකු කැබලි වලට මේ විදිහට කපා ගන්නවා. දැන් මම මේ ටික ස්ටීම් කරගන්න තමයි හදන්නේ. ඉන්පසු මම ස්ටීම් කරගන්න භාජනයට මෙම කැබලි ටික හොඳින් මේ විදිහට අසුර ගන්නවා. දැන් මේ ටික හොඳින් ස්ටීම් කරගන්න. මේ ස්ටීම් කර ගැනීමෙන් පස්සේ පාට නම් චුට්ටක් වෙනස් වෙලා තියෙනවා. දැන් මම වම්බටු කැබලි වල මේ උඩ කොටස මේ විදිහට අයින් කරගන්නවා. මැද කොටස විතරයි මම මේකට පාවිච්චි කරන්නේ. සෝදා පිරිසිදු කරගත් බීලුණු ගෙඩියක් මම මේ විදිහට හීනියට පෙති කපා ගන්නවා. ඊළඟට තක්කලි ගෙඩියක්ද මම මේ විදිහට හීනියට පෙති කපා ගන්නවා. මේක තමයි මේ සැලඩ් එකේ මැජික් ඉන්ග්‍රීඩියන්ට් එක. රතු ලුණු ටිකක් මෙතන අරගෙන තියෙනවා. මිරිස් කරල් කීපයක් මම මේ විදිහට කැබලි වලට කපා ගන්නවා. ඒ සියලුම දේ මම මේ වංගෙඩියට දමාගෙන කොච්චි වලින් කරල් 4ක් විතර මම මේකට එකතු කර ගන්නවා. ලුණුත් එකතු කර ගන්නවා. ඊට පස්සේ මම මේක ලොකු කැබලි හිටින විදිහට පොඩ්ඩක් තලා ගන්නවා. ඉන්පසුව මම චීස් ටිකක් මේ විදිහට භාජනයකට දා ගන්නවා. ඒකටම උක්කු පොල් කිරි වලින් ටිකකුත් මේකට එකතු කරගෙන මේක හොඳට මිශ්‍ර කර ගන්නවා. මේ බලන්න ඒක හොඳට මේ විදිහට මිශ්‍ර වෙලා දැන් තියෙනවා. ඒකට මම තව පොල් කිරි ටිකක් එකතු කර ගන්නවා. ඊළඟට ගම්මිරිස් කුඩු ටිකක් හා තලාගත් මිරිස් මිශ්‍රණයත් ලුණු ටිකකුත් මම මේකට එකතු කර ගන්නවා. ඊළඟට කපාගත් තක්කලි කැබලි ටික ලුණු ටික හා දෙහි යුෂ ටිකක් මේකට දාගන්න. දැන් මේක යන්තමින් මේ විදිහට මිශ්‍ර කරගන්න. දැන් මේක හොඳට මිශ්‍ර වෙලා තියෙනවා. මේක ටිකක් සැරයි. ඒ වුණාට චීසුත් පොල් කිරිත් මේ කොච්චි මිශ්‍රණයත් එකතු වෙලා මේක මාරම රස සැලඩ් එකක්. මං හිතන්නේ වම්බටු බැදලා හදන සලාදයට වඩා මේක හරි රසයි කියලා. තෙලුත් අඩුයිනේ. දැන් මම ස්ටීම් කරගත්තු වම්බටු කැබලි ටික අරගෙන ඒවා මේ විදිහට තීරු වලට ඉරා ගන්නවා. තීරු වලට ඉරා ගැනීමෙන් පස්සේ මම අර ඉස්සෙල්ලා හදාගත්තු මිශ්‍රණයට මේක එකතු කරගන්නවා. ඉන්පසුව මේක හොඳින් මිශ්‍ර වෙනතුරු හිමීට මේ විදිහට මිශ්‍ර කරගන්න. දැන් බලන්න මේ සලාදය දිහා. මට හිතෙනවා මේකේ රස ඔයාලට දැනෙනවා කියලා. ඇත්තටම මේක හරිම ගුණදායකයි, හරිම රසයි. කෑම වේලට ටිකක් සැර දෙයක් හොයන අයට නම් මේක මරු. ඇත්තටම මේක විශේෂ අවස්ථාවකට උනත් හරිම සුදුසුයි. ඉතින් හදලා බලන්න. බලලා රසයි නම් මටත් පොඩි කමෙන්ට් එකක් දාන්නකෝ.